ආයිබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ හැමෝම හදන්න දන්න ඒ විතරක් නෙමෙයි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති රසවත් කෑමක් හදන්න. ඉතින් ඒ තමයි පරිප්පු. පරිප්පු සාමාන්‍යයෙන් අපිට පුළුවන් ගොඩාක් රසට, උකුවට, හොද්ද වගේ ටෙම්පරාදු කරලා, හිඳවලා ඒ වගේ විවිධ විදියට ඒ විතරක් නෙමෙයි පරිප්පු වතුරෙන් හදන ක්‍රමයක් තියෙනවා. ඒකත් හරිම රසයි. ඉතින් අද මම හදන්න යන්නේ ගෙදර සාමාන්‍යයෙන් කෑමට හදාගන්න පරිප්පුවක් උකුවට රසට කොහොමද මම හදන්නේ කියලා කියන්නේ. ඉතින් මොකද පරිප්පු කියන දේ ගොඩක් අය දන්නවා. ඉතින් මට හිතුණා මම කොහොමද ගෙදර බත් එක්ක කන්න හදාගන්නේ කියලා. ඉතින් සමහර දවසට හොද්ද වගේත් හදන දවස් තියෙනවා. මම ගොඩාක් වෙලාවට හොද්ද වගේ හදන්නේ පාන් ඉදියප්ප ආප්ප වගේ කන්න. ඉතින් මුලින්ම කරන්නේ මම පරිප්පු ග්‍රෑම් 250ක් විතර අරගන්නවා. අරගෙන ඒක දාලා භාජනයකට වතුර ටිකක් දාලා මිනිත්තු 5ක් විතර පෙඟෙන්න තියාගන්න එක. ඉතින් මිනිත්තු 5කට විතර පස්සේ මම ඒ ටික හොඳට හොදලා මේ වගේ අරගෙන එනවා. මොකද පරිප්පු ගොඩාක් තැම්බෙන්න කියන්නේ පෙඟෙන්න තියන්න එපා. එහෙම වුණොත් පරිප්පු වල තියෙන නියම රස නැති වෙන. ඉතින් මෙන්න මේ වගේ මම ටෙම්පරාදු කරලා නෙමෙයි අද හදන්නේ. ඒ නිසා මම කෙලින්ම හදන භාජනයට දාගන්නවා. ඉතින් මම මැටි හට්ටියක් තමයි ගත්තේ පරිප්පු හදන්න. මොකද මට ගොඩක් වෙලාවට මම ගෙදර උයන්නේ මැටි භාජනවලම නිසා. ඉතින් ඊට පස්සේ එකතු කරගන්නවා සුදු ලුණු ටිකක් වැඩිපුර බිග් 5ක් විතර චූටියට කපලා. ඔයාලට තලල උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම බීලුණු ගෙඩියකුත් මේ විදියට එකතු කරගන්නවා චූටියට කපලා. ඔයාලට රතු ලුණු ගන්නව නම් මේකටත් වඩා රසයි. ඒ වගේම කරපිංචා රම්පේ එකතු කරගන්නවා. ඒකත් ටිකක් වැඩිපුර මම එකතු කරගන්නවා. ඉතින් කහ තේ හැඳි භාගයක් විතර, උළුහල් තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. අමු මිරිස් මම එකතු කරන්නේ අවසානට. මොකද අමු මිරිස් වලින් තමයි මේකේ රස මතු කරගන්න පුළුවන් රහසක් ඒක. ඉතින් මම එතකොට කියන්නම් ඔයාලට ඒක. ඊට පස්සේ අමු 3-5 එකතු කරගන්නවා තේ හැන්දක්. ඒ වගේම කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්නවා. අබ කුඩු එකතු කරගන්නව තේ හැඳි කාලක් විතර. අපි ටෙම්පරාදු කරනවා නම් අබ කුඩු එකතු කරන්නේ හැබෑට යොදා ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය කියන්නේ පරිප්පුත් එක්ක මේ කුළුබඩු මිශ්‍රණය හොඳට මේ වගේ කවලම් කරලා ගන්නවා. ඉතින් මම අද මේක හදන්නේ දිය කිරෙන් ඇල් වතුර එකතු කරලා නෙමෙයි. ඉතින් දිය කිරි ටිකක් දානවා මේ පරිප්පු ටික තැම්බෙන ගානට. තැම්බෙන ප්‍රමාණයට තමයි දිය කිරි එකතු කරන්නේ. ඔයාලට කැමති නම් පොල් හිඟයක් වගේ තියෙනවා නම් ඔයාලට ඇල් වතුරෙන් උනත් මේක තම්බලා ගන්න පුළුවන්. ඉතින් මම ලිපේ තියලා මධ්‍යම ගින්දරේ මෙන්න මේ විදියට උයා ගන්නවා. පරිප්පු එක තැම්බෙන තුරු අපිට පියනකින් මේ වගේ වහලා උයා ගන්න පුළුවන්. ඒත් මිටි කිරි දැම්මට පස්සේ නම් ඉතින් ඔයාලා දන්නවා වහලා තියන්නේ නැහැ. මොකද කිරි කැටි ගැහෙන නිසා. ඉතින් මේ බලන්න මේ පරිප්පු ටික හොඳට තැම්බෙන තුරු වරින් වර කවලම් කරගන්න ඕන. ඔයාලට පේනවා එහෙම කරන්න බැරි වුණොත් තැනින් තැන පරිප්පු තැම්බිලා තියෙනවා. සමහර තැන්වල අමුවෙන් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ වරින් වර පියන අරමින් ඒ කියන්නේ පරිප්පු ටික තැම්බෙන තුරු හැඳි ගන්න ඕනේ. ඉතින් මේක ඇරලෙව්වත් ගැටලුවක් නැහැ. නමුත් පියනකින් වහලා උයාගත්තාම අපිට ඉක්මනටම පරිප්පු ටික හදා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වෙලාවේදී තමයි මම මිටි කිරි එකතු කරන්නේ පරිප්පු ටික තැම්බිලා. නැත්නම් ගොඩාක් බෙරි වෙන ස්වභාවයක් වෙනවා. අපි තව ටිකක් තැම්බෙන්න තිබ්බනම්. දැන් පේනවනේ ඔයාලට කිරි චුට්ටක්වත් පේන්නේ නැදී කිරි ඔක්කොම වගේ හිඳලා ඒ දාපු ප්‍රමාණයෙන් තමයි පරිප්පු එක තැම්බුනේ. ඔන්න දැන් මම උකු මිටි කිරි ඒ කියන්නේ උකු පොල් කිරි එකතු කරනවා. ඉතින් ඔයාලට ඒක දැන් අපි හදන්නේ අද හොද්දක් නෙමෙයිනේ. ඒ නිසා උකුවට කිරි ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. යන්තම් තැවෙරෙන ගානට තියාගත්තම ඇති. මේ ගානට මම එකතු කරගත්තා. ඊට පස්සේ මේ වගේ හොඳට කවලම් කරමින් තව ටික වෙලාවක් මිනිත්තු 5ක් විතර හැඳි ගගා වරින් වර තියාගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් තැම්බීගෙන ඇවිල්ලා ඒ කියන්නේ මිටි කිරිත් එකතු කරාට පස්සේ තමයි මම අමු මිරිස් කපලා එකතු කරන්නේ. ඇත්තටම මේ වෙලාවට අමු මිරිස් විතරක් නෙමෙයි ඔයාලා තව ඒ කියන්නේ කරපිංච චුට්ටකුත් දැම්මොත් මේ පරිප්පු වල සුවඳ හොඳටම එනවා. ඉතින් මේ අමු මිරිස් අමුයෙන් තියෙනකොට අමුතු රසක් එනවා. ඔයාලා මේ විදිහටත් පොඩ්ඩක් හදලා බලන්න. නැත්නම් හොඳට ඕම දැම්බුණු අමු මිරිස් තමයි අපිට හොද්දේ බලන්න වෙන්නේ. ඉතින් මෙහෙම හදන්න මේසෙට බෙදුවහම ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා.
ඉතින් මේ විදියට කිරෙම්ම හදාගන්න පරිප්පුව ගොඩාක් රසවත්. ඔයාලත් බලලා කියන්න මේක හදලා බලලා. ඉතින් මගේ අඩුපාඩුවක් තියෙනවා නම් මේ හදන එක මම කැමති ඒක දැනගන්න. ඔයාලා කමෙන්ට් කරලා ඒකත් ඉදිරිපත් කරන්න. මේකේ යම්කිසි වටිනාකමක් තියෙනවා නම් ඒකත් මට හරි වටිනවා දැනගන්න එක. ඉතින් ඒ විතරක් නෙමෙයි ලයික් කරන්න කියලාත් ඔයාලගෙන් ඉල්ලනවා. ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.